මෙම ක්‍රමය සමඟ අපට ලැබුණු කාර්යසාධන ඇත්තෙන්ම අතිශය අගනයි. ඇත්තටම මං කිසිදා භාවිතා කළ අතරින් මේ වදත් බලවත් ක්‍රමයක්. ඒකයානේ රසායනික හෝර්මෝන භාවිතා නොකර සරලව ශාකාමක් බිමට තබා පැලයක් බිහි කිරීම සඳහායි. මේ වන විට මේ මගේ නාලිකාවේ අනිවාර්යයෙන්ම යෝජනා කරන ක්‍රමාතරෙන් එකක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔබට පැල බිහි කිරීම හෝ ශාක, පළතුරු, අලංකාර ශාක හෝ ඔබ කැමති ශාකයක් ප්‍රචාරණය කිරීමට ආරම්භ කරන්න හිතනවා. අද අපි බලන්න යන්නේ පුරාණ රෝමානු ජනතාව මේ කොහොමද කළේ කියලා. සම්පූර්ණයෙන්ම ස්වාභාවික අඩු වියදම් සහ අතිශය කාර්යක්ෂම ක්‍රමයක් ගෙනයි. ඒක මං ඔබට පියවරන් පියවර කියලා පෙන්වන්නම් කිසිම දෙයක් මඟහැරීමක් නැතිව. ඒ නිසා පොතක් අරගෙන සටහන් තබන්න සහ ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් මෙහි පහලින් අහන්න. අපි ආරම්භ කරමු. මෙම ක්‍රමය සඳහා අපට අවශ්‍ය වෙන්නේ ඉතාමත් අඩු දේවල් සහ ඒව සියල්ලම ස්වාභාවිකයි. පළමුව අපට අවශ්‍ය වෙන්නේ හොඳ ජලය බැහැරවීමක් ඇති මල්තලයක් හෝ මඩුවක්. පුරාණ ක්‍රමයට විශ්වාසවන්තව සිටීමට අපි රෝමානු යුගයේ භාවිතා කළ සෙරමික් බඳුනක් භාවිතා කරන්නෙමු. එසේම අපට අවශ්‍ය වෙන අලෝවෙරා සහ සුගරයි. මේ දෙකම අත්‍යවශ්‍ය නොවුනත් ඉතාමත් නිර්දේශ කළ හැකි දේවල් මන් ඒවා ස්වාභාවික උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරයි සහ කඳුළු කැබැල්ල බැක්ටීරියා සහ රෝගජනකයන්ගෙන් ආරක්ෂා කිරීමට උදව් කරයි පුරාණ රෝමානුයන් කළේම වගේ. ඒට අමතරව අපට අවශ්‍ය වෙන්නේ කුඩු කරපු කරාබුණු පටියක් හෝ ආලෝකය ඇතුළට යා හැකි බර නැති සීතෘ වර්ගීය රෙදිකල්ලක්. එය සූර්යාඩේ කිරණ ශ්‍රිජුවම පැලෙට වැකීම වැළැක්වීම සඳහායි. අපට තවදුරටත් අවශ්‍ය වෙන්නේ ජලය සහ ස්ප්‍රේ බෝතලයක්. ඒක අපි පසුව භාවිතා කරන්න යන්නේ. අවසන් වශයෙන් අපි භාවිතා කරන්න යන්නේ කඳුළු කැබැල්ල. මෙම අවස්ථාවේදී මම තෝරාගෙන තියෙන්නේ පුරාණ රෝමේ ඉතාමත් පොදුවේ තිබුණු පෙළ තුනක්. දෙහිගසක කඳුළු කැබැල්ලක්, බුගන්විලියාවේ කඳුළු කැබැල්ලක් සහ රෝසමෙරිකසක කඳුළු කැබැල්ලක්. මේකෙන් අපි ඔවුන් ඒ කාලයේදී කොහොමද වැඩ කළේ කියලා හරිම විශ්වාසදායක ආකාරයට නිරූපණයක් කරන්න යන්නේ. හැමදේම ස්වාභාවිකයි, හැමදේම අඩුවියටමි. අපිට අවශ්‍ය සියලු ද්‍රව්‍ය එකතු කරගත් පසු අපි පළමුව කරන්න යන්නේ බඳුන සූදානම් කිරීමයි. අපේ මැටි හෝ සෙරමික් මඩු වැටි අරගෙන එය මැටි පිරවීම ආරම්භන්නෙමු. මෙම ක්‍රමය පීට් හෝ වැලි භාවිතයෙන් කළ හැකි නමුත් අපි හැකි ඉක්මනින්ම රෝමානු ක්‍රමයට ආසන්නවීමට කැමති නිසා පරණ කාලය කලා වගේ සාමාන්‍ය මැටිම භාවිතා කරන්න යන්නේ. අපි බඳුන අඩක් පමණ හෝ ටිකක් වැඩියෙන්වත් කුඩා කොලේ විශාලත්වයට අනුව පිරවන්නෙමු. මෙහි වැදගත්දේ වන්නේ අපි කොළ බඳුන ඇතුළට දාද්දී එහි ඉහළ කොටස බඳුනේ තිරියට වගා පහලින් තියන්න ඕනේ. මන්ද අපි පසුව මේක මුළුමනින්ම රෙදි කෑල්ලකින් ආවරණය කරන නිසා එය ඉතා ඉහළට එන්න නොහැකි. අපිට මැටි නිවැරදි උසට තියෙන විට බඳුන ඉදිරියට වැඩ කරන්න සූදානම් කරලා තියෙන්නෙමු. දැන් අපි කුඩා කොළ සූදානම් කරන්න යන්නේ. අපි තෝරන්නේ ශ්‍රිජු, සෞඛ්‍ය සම්පන්න සහ හානියක් නැති කොළවල් සහ වැඩේ පටන් ගන්නේ බිම යටට යන කොටසෙන්මයි. අපි පළමුව කරන්න යන්නේ රසුණු කැබැල්ලක් අරගල කුඩා කොලේ සියලුම කැපීම් හෝ තුවාල මත හොඳින් හරවා ගන්නයි. රසුණය ක්‍රියා කරන්නේ ස්වාභාවික ප්‍රතිජීවකයක් ලෙසයි සහ ඒ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වෛරස් රහිතව තබා ගැනීමට උදව් කරනවා. රසුණය දුම් කරලා ඉවර වුණාට පස්සේ ඒ තුවාලවලටම අපි තවත් අලුත් ඇලෝවෙරා කොටසක් යොදනම ඒක ස්වාභාවික මූලවර්ධකයක් වගේ ක්‍රියා කරනවා. ඇලෝවෙරා තුවාල සුව කරගන්න උදව් කරනවා. ඒ වගේම මූලවර්ධනයට උදව් කරන සංයෝගත් ලබා දෙනවා. අවසන් වශයෙන් ඒම ප්‍රදේශයම අපි කුරුඳු කුඩු දාලා හුඬට ආවරණය කරනවා. කුරුඳුව ඉතා හොඳ ස්වාභාවික දූෂණනාශකයක් සහ මුල් දවස්වල දිලීර ඇතිවීම වැළැක්වීමට උදව් කරනවා. ඒ කාලය තමයි කඩය වඩාත්ම දුර්වල වෙලා තියෙන්නේ. දැන් අපිට කඩේ රසුණු ඇලෝවෙරා සහ කුරුඳු එක්ක සූදානම් කරලා තියෙන නිසා ඊළඟ පියවරට යන්න පුළුවන්. දැන් අපි කරන්න යන්නේ කඩය තැබීමයි. අපි කඩය පොඩි සෙන්ටිමීටර් කිහිපයක් පමණින් පස්සට ගැඹුරු කරලා තබනවා. ඒ තරමටම කඩය ස්වයංක්‍රීයව තියාගන්න පුළුවන් වෙන්න. මෙහි තමයි රෝමානු ක්‍රමයේ අතිශය රහසිගත සහ රසවත් රහසක් තියෙන්නේ. අපි කඩ තුනක් එක්ක වැඩ කරන නිසා ඇලෝවෙරා කබලි 3ක් සෙන්ටිමීටර් 2 හෝ 3ක් වගේ දිගින් කපන්න යනවා. එක් කඩයට ඇලෝවෙරා කැබලක් සෙන්ටිමීටර් 1ක් හෝ 2ක් දුරින් පොඩි ගැඹුරකට සෙන්ටිමීටර් 1ක් වගේ පසට යොට කරලා තබනවා. රසුණුත් තේම විදිහටම කරනක්. අපි රසුණු පලේ කැබලි කපලා ඒවත් එක් කඩය අසලා ඇලෝවෙරා වගේම සෙන්ටිමීටර් 1ක් හෝ 2ක් දුරින් තබනවා. ඒක රෝමානුයෝ මෙහෙම කළේ ඇයිද? ඒකට හේතුව වන්නේ ඇලෝවෙරා සහ රසුණු දෙකම පස් ඇතුලේ තියෙනකොට ඒවා අඩුවඩු ලෙස පස විෂබීජන කරලා තබන්න උදව් කරනවා. ස්වාභාවික ශාක හෝර්මෝනත් ලබාගෙනවා. ඒ වගේම කඩයට පළමු දවස්වල හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්න උදව් කරනවා. මේ පොඩි විස්තරය නිසාම සාර්ථකත්ව ප්‍රතිශතය ගොඩක් වැඩි වෙනවා. අදටත් ඒක ඒ විදිහටම වැඩ කරනවා. පළමුව අපි කරන්න යන්නේ
කඩය සහ පසමතු පිට ටිකක්ම අපේ ගෙදරම හදපු දිලීරනාශකය දම්මා තෙතමනය කරලා ඉන්න එක. ඒ දිලීරනාශකය හදන හැටි මේ වීඩියෝම තවටිකට පස්සෙ මං කියල දෙන්නම්. ඒ මුල් තෙතමනය පසෙත් තියෙන තෙතමන එක්ක සම්පූර්ණයම ප්‍රමාණවත් වෙනවා. බොහෝ දෙන කරන වැරද්ද තමහි අධික ලෙස ජලයදීම. ඒ නිසා පස තදින් තෙවීන්දල යනවා. එහෙම වෙද්දී මුල්වලට නිසි ලෙස හැදෙන් ඕන ඔක්සිජන් එක ලැබෙන්නේ නැහැ. ඒ නිසා මුල්වීම අසාර්ථක වෙනවා. එනිසා සතියකට වරත් තෙතමනය කරන්නම ප්‍රමාණවත්. අපි ඉතාමත් වියලි පසක් භාවිතා කරනවා නම් පමණක් ඉතා සුළු ලෙස ජලය දෙනවා. මේකට පස්සේ අපි රෙදිපිස්සුව සූදානම් කරලා එය තේරගෙන දල්ලොපු කැනල්ල ටිකක් දාපු වතුරේ තෙමවා හොඳට පිරිසිදු කරලා බඳනේ ඉහළ කොටස පමණ කාල්වරණය වන විදිහට තබනවා. තවත් කිසිවත් මෑ. ඒත් තෙත්රෙඩි පිස්සුවා ස්තිර තැතමනයක් තබාගෙන යනවා මේක රෝමවාසීන්ද හරිම පැහැදිලි දෙයක් වුණා. ඔවුන් දැනගෙන හිටිය කඩේකු වටා තෙතමනය තබා ගැනීම සාර්ථකත්වය වැඩි කරනවා කියලා. ඒක නිසා වියලීම වලක්වලා මුල් හැදෙන්න හොඳම පරිසරයක් හදනවා. ඊළඟට පුරාණ රෝමවාසීන් කලා වගේම අපි පහලට පුවරුවක් තබලා මොල්බන්දුන සතියක් පුරා අර්ධ සෙවනලි තැනක තබනවා. එම සති අවසන් වෙද්දී අපි පුවරෝ ඉවත් කරලා රෙදිපිස්සෝ උස්සනවා. මේ වෙලාවේදී අපිට දැකගන්න පුරුවන් වෙයි අලෝවෙක බැල්ල අඩු වෙලා යන හෙටිත් ලූනුත් අඩු වෙලා යන හෙටිත්. ඒක ඇම්මේ ඔවුන්ගේ ද්‍රව්‍ය පස්සට මුදාහැරෙනවා කියන ලකුණක්. අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු අමුතු අම්බරක් හෝ ශූකාරයක් නෙද්දු කියල පරීක්ෂා කරන්න. හැමදේම පරීක්ෂා කරලා ඉවර වෙලා පස්සේ අපි නැවතත් ගෙදරම හදපු ශූකාරය පසින්නෙමු නැවතත් රෙදිපිස්සුවෙන් ආවරණය කරමු. හැබැයි මේ වතාවේ පුවරුව තැබීමක් නැටිවයි. මේ ඉදම් පස්සේ මල්බඳුන එකම තැන තබාගෙන ඉන්නවා හැමවිටම අපිට ආලෝකය අස්ලුජි ලෙස ලැබෙන තැනක. අපි කඳ කොටසට පසින්නලා ඉවර වෙලා රෙදිපිස්සුවේ ඉහළ කොටසටත් පසින්නලා තබනවා. එහෙම කරන්නේ එහි ආර්ද්‍රතාවය ස්ථිරව තබාගන්නයි. මේ ශෝකාර ප්‍රශ්නවලින් වැලැක්වීමට සහ මුල්වීම නවත්වීමක් නැටිව ඉදිරියට යාමට සුදුසු කුඩා පරිසරය තබාගන්නීමට උදෝ කරනවා. දැන් අපි කුරුඳු පදනම් කරගත් ස්වාභාවික ශූකාරය හදන්න යන්නමු. එය ඉතාම සරලයි. අපි ලීතරයක් වතුරතින බඳුනක් කරගෙන කුඩා කොටසක් සරලවම කුරුඳු තිත්තක් එකතු කරනවා. හොඳින් මිශ්‍රවෙන්ඩ හොඳට හරිහරි කලවම් කරලා හැමදේම එකට එකතු වෙලා ඉවර වෙලාම අපි ඒ හොඳින් පෙරීම සඳහා සුළු රෙදිපිස්සුවක් හෝ කෝපි පෙරහන් එකක් භාවිතා කරලා පෙරීම කරනු. මෙය වැදගත් මන්ද ඒකෙන් ඉතිරිවෙන ඝනකොටස් පසින්නන යන්ත්‍රය අවහිරවීම වැළක්වීමටයි. මිශ්‍රණය හොඳින් පෙරලා ඉවර වෙලාම ඒක පසින්නන යන්ත්‍රයට දාලා වැඩිවරයි. දැන් අපේ ස්වාභාවික දූෂණ නාශකය සූදානම් වෙලා තියෙනවා මේකමයි අපි මේ සම්පූර්ණ ක්‍රමය තුර භාවිතා කරන්න තෙතමනය පාලනය කරගෙන අඹරැස්සන් නැතිවීම වැළැක්වීමට. දැන් ඔයාලා හැමෝම බලාගෙන හිටපු මොහොතට අපි ආවා. ඔයාට කියල දුන්නා වගේම හැම පියවරක්ම අනුගමනය කරලා නිවැරදි තෙතමනය තබාගෙන මෘදු ආලෝකය සහ රෝමානු ක්‍රමය විස්තරාත්මකව අනුගමනය කරලා දැන් ප්‍රතිඵලය ලැබෙනවා. අපි හැමදේම නිවැරදිව කරලා තියෙනවා නම් සති 5-6 අතර සම්භාව්‍යව කඩිතිවලට ශක්තිමත් සෞඛ්‍ය සම්පන්න පිරිසිදු සුදුමූල හටගන්න පටන් ගන්නවා. දැන්ම මම ඔයාට පෙන්නනවා වගේ. බලන්ඩ කොච්චර අමුතුද මේක. මේ තරම් පැරණි ක්‍රමයක් අදටත් මෙහෙම හොඳට වැඩ කරන එක විශ්වාස කරන්නත් අමාරුයි. ඉතාම සරල පද්ධතියක් හිතාගන්න බැඩිතරම් ප්‍රබල ප්‍රතිඵල දෙන එකක් සහ ඉතා වෙදගත් වශයෙන් ඕනෑම කෙනෙක්ට ගෙදරම කරගන්න පුරුවම් ක්‍රමයක් රසායනික ද්‍රව්‍ය නැතුව අමාරුකම් නැතුව සල්ලි වෑ නොකර. ඒකයි ඔය මෙතනට ආවනම් වීඩියෝව බලලා ඉන්න එකට ගොඩක් ස්තුතියි. ඔයාට කවදාවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අදහස්වලට ලියන්න මම සතුටින් පිළිතුරු දෙන්නම්. මේ ක්‍රමවට කැමිතිවුණා නම් හෝ ප්‍රයෝජනවත් වනා නම් ලයික් එකත් දාන්න අපි වගේම පැලටි ආදරයි කියන කෙනෙක්ෙක්ත් බෙදාගන්න. මම ඒකට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. ලොකු ආදරයක් එක්ක ඊලට වීඩියෝ වෙති හම්බෙමු.